කැටලොග් එකේ ඒ ලොට් නම්බර් ඕඩර් එකකට සාම්පල් මේ බොක්ස් කරන එක ටින් ෆිලින් එක තමයි මෙතෙන්දි වෙන්නේ. සාම්පල් රූම් එකේ ඇතුළම අපි සාම්පල් රූම් ගත්තොත් එහෙම ඒකත් තියෙන්නේ කෙත්තාරාම ග්‍රවුන්ඩ් එකේ අපේ වෙයහවුස් එකේ ඇතුළෙමයි. මෙතන පැහැදිලි කරන්න ඕන අපේ සාම්පල් රූම් එකේ මේන් බයස්ලා මේන් ෆුල් සෙට්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අපි සේල් එකකට ලොට් 2000ක් 2200ක් කියලා ප්‍රෙඩික්ට් කරොත් මෙතන මේ දවස්වල තියෙන 2200ක් වගේ මේන් බයස්ලා 126ක් විතර ඉන්නවා. ඒ ෆුල් සෙට් අපි රැප් කරන ෆුල් සෙට් ටීම් ෆිල්. එහෙම බැලුවොත් අපි වීක් එකකට ටීම් ෆිල් කරනවා 2,70,000 කියන 2,80,ක් විතර ටීම් ෆිල් කරනවා එක සතියකට. එතකොට සාම්පල් රැපින් කියලා කියන්නේ ඒ අපි සමහරට සිලෙක්ටඩ් ඩස් බයස්ලට විතරක් ඕ කැටගරි වයිස් දෙනවා. නැත්නම් සමහර බයස්ලා ටීම් සප්ලයි ටීම් ප්‍රොවයිඩ් කරන්නේ නැහැ. ඒ වගේ වලට අපි මැනුවලි රැප් කරනවා. එහෙම සාමාන්‍යයෙන් ගත්තොත් 44,000 විතර රැපින් මේ number of lots. එතන තියෙනවා අපි සමහර ස්ටේට්ස් වලට නැවත සාම්පල්ස් රැප් කරනවා. ප්ලාන්ටේෂන් වලට වෙනම සාම්පල් යවනවා. ඒ ටෝටල් එක 44,000. එතනම ටෝටල් කරොත් එහෙම සතියකට 3,20,000ක් විතර සාම්පල් රැප් කරනවා. ටිකක් ලොකු ප්‍රොසෙස් එකක්. එතන සංයුතය ගත්තොත් එහෙම එම්ප්ලොයිස්ලාගේ අපි කොන්ට්‍රැක්ට් ලේබර්ස්ලා හෙඩ් කවුන්ට් එක 22ක් ඉන්නවා. අපි පර්මනන්ට් ස්ටාෆ් එක 7 දෙනෙක් ඉන්නවා එතන. මම පොඩි වීඩියෝ එකක් පෙන්නන්නම්. ටීම් ෆිලින්. ටීම් ෆිලින් කියන්නේ ඔය පොඩි ටීම් එක තමයි බයස්ලා එවන්නේ. බයස්ලා හැම බය කෙනෙක්ම ලොට් 2200ක් විතර ටීම් මේ විදිහට හැම බය කෙනෙක් ගානේ දෙනවා. ඒ කියන්නේ 2200ව ඒ බය එක බය කෙනෙක් 2200ක් එක සතියට එවනවා. ඉතින් මේ විදිහට තමයි ටීම් ෆිලින් ප්‍රොසෙස් එක වෙන්නේ. මෙතෙන්දී හරියාකාරව ටීම් එකට ලොකු ටීම් එකේ මාස්ටර් ටීම් එකේ ඒ අදාළ ලොට් එකට අදාළ පොඩි ටීම් එකට සාම්පලේ ෆිල් වෙන්න ඕන. හදිසියේ වැරද්දක් වුණොත් ක්ලේම්ස් සහ ප්‍රශ්න කරනවක් වෙන්න පුළුවන්. ඒක ෆිල් කරන කෙනා හරියාකාරව ෆිල් කරන්න ඕන. ඊළඟට තියෙන්නේ දැනට සාම්පල් රූම් එකේ දැනට අපේ තියෙන එක අර වීඩියෝ ටිකක් පරණ එකක්. ඉතින් මම දැනට තියෙන වීඩියෝ එක ඇටච් කරා. අපි කොහොමද කියලා අපි මේක ටිකක් චේන්ජස් ටිකක් කරා මේ ළඟදී. මේ දැනට සාම්පල් රූම් එකේ පවතින ආකාරය. මේ ටින්වල ලොකු ටින්වල මාක් කරලා තියෙන ලොට් නම්බර්ස්. ඒ කියන්නේ අපි අර කැටලොග් එක ක්ලෝස් කරනකොට ඒ අදාළ ලොට් එකට අදාළ ටින් එක තමයි මේ තියෙන්නේ. මේක තමයි අර මේ ටී කන්සයින්මන්ට් එකත් එක්ක එන සාම්පල් පැකට් එක 3.5 සාම්පල් පැකට් එක මේක ලොකු ටින් එකට තමයි දාන්නේ. ඒ ටින් එකෙන් තමයි වයසට ටින්ස් ෆිල් වෙන්නේ. මේක අතරම මේ අවස්ථාවක් තිබුණා කියලා බලන්නත් පුළුවන්. මේක සාමාන්‍යයෙන් අපි තර්ස්ඩේ සේල් එක ක්ලෝස් කරාට පස්සේ ඊට පස්සේ සතියෙම පුරාම මේ ටීම් ෆිලින් එක වැඩ කටයුතු වෙනවා. සමහර දවස්වල ඇත්තටම මේ සතිය වැඩ කටයුතු ඉවර කරගන්නත් බෑ. ඒ තරමට අපි සාමාන්‍යයෙන් මේ සාම්පල් රූම් එකේ අපේ සිලොඩි බ්‍රෝ සාම්පල් රූම් එකේ සාමාන්‍යයෙන් 6,000 ස්ක්වයර් ෆීට් කියන ප්‍රදේශයක තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි ෆෝක්ස් වගේ කන්සිඩර් කරොත් 8,000 ස්ක්වයර් ෆීට් තියෙනවා. ඒක පොඩ්ඩක් මේ දවස්වල මේක එක්ස්පෑන්ඩ් කරන මේ කටයුතු තමයි පොඩ්ඩක් බල ඉන්නේ. නෙක්ස්ට් වීඩියෝ එක අතරම මට පෙන්නන්න ඕනේ අර රැපින් කියන්නේ සාම්පල් රැපින් මේක ටින් නෑ. පොඩි අර රැපින් පේපර්ස් වල මේ වෙනම රැප් කරනවා. මේකත් මැනුවලි කරනවා. මේක 40000ක් විතර මේ වගේ රැපින් කරනවා සාම්පල්ස් සතියකට. සාම්පල් රූම් එකෙන් පස්සේ අතරම ඔක්ෂන් ප්‍රොසෙස් එක තියෙනවා. ඔක්ෂන් ප්‍රොසෙස් එක